අපි ඉන්නේ බුද්ධ ශාසනයේ ඉන්නේ. ඔබ ඉන්නේ මාර ශාසනයේ. මාර ශාසනය හැදිලා තියෙන්නේ මොනවද කියලා බලන්න. මේ මම කියන්නේ බසවති මාරයා එහෙම එකක් කියන්නේ නැහැ. නමුත් මම මාර ශාසනය හැදිලා තියෙන්නේ මොනවටද මේ? හැමෝම වෙනුවෙන් තියෙන ඒවා මගේ කිය ගොඩ ගහ ගන්න තමයි ඔය පරිසරය හැදිලා තියෙන්නේ. මම කියන්නේ ඔබ එහෙම කෙනෙක් කියලා නෙමෙයි පින්වතුනි. නමුත් ඔබ ජීවත් වෙන පරිසරය එහෙම එකක්. ඒක නිසා ඔබ මේ පරිසරයේ ජීවත් වෙද්දී පින්වතුනි හැමතිස්සෙම ඔබට සිද්ධ වෙනවා මේ විදිහට ඉන්න. මම හොඳ උදාහරණයක් කියන්නම් පින්වතුනි. ඔබගේ දරුවාට කියන්නේ තරඟ වලින් දිනන්න කියලාද පරදින්න කියලාද? කියන්න ඉතින් කමන්නේ නැහැ. මොම් බිමාර මෙහෙම අරගෙන කියන්නේ. මොකක් කරන්න කියලාද කියන්නේ? දිනන්න කියලා. දැන් මට ඔබ කියන්න පින්වතුනි දින්නහමද පින් සිද්ධ වෙන්නේ? දිනෙව්වහමද පින් සිද්ධ වෙන්නේ? ඔබගේ දරුවා උත්සාහ කරන්නේ හැමතිස්සෙම තව කෙනෙක්ව පරද්දන්න නේද පින්වතුනි? මම ඒකයි ඔබට කියන්නේ පින්වතුනි. ඔබට බුදුදහම හම්බුන්නේ නැති එකේ තියෙන ඵල විපාක. ඔබගේ දරුවා හැමතිස්සෙම උත්සාහ කරන තමයින්න මම මෙහෙම කියනකොට පින්වතුනි පව් ඒකුම් පින්වතුනි. ඔබගේ දරුවා හැමතිස්සෙම උත්සාහ කරන්නේ තව කෙනෙක්ව පරද්දන්න පින්වතුනි. නමුත් පිනක් සිද්ධ වෙන්නේ තව කෙනෙක්ව දිනෙව්වහම පින්වතුනි. ඒකයි මං කිව්වේ ඔබ ඉන්න ශාසනය තනිකරම පාපයට නැඹුරු වෙලා තියෙනවා. අපි ඉන්න ශාසනය භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ශාසනය. මේකේ තියෙන පින්වතුනි සියලු දෙනාව දිනවන්න.